මානෙල් ඇන්ටි සහ රහස් මතකයන්. ජීවිතේ කියන්නේ හරිම අමුතු තැනක්. සමහර වෙලාවට අපි හිතන පතන විදිහට නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ. අද මම ඔයාලට කියන්න යන්නේ මගේ යෝන් වියේ මම අත්විඳපු මගේ හදවතේ ගැඹුරුම තැනක අදටත් රහසක් විදිහට තියෙන ඒ අපූර්ව අත්දැකීම ගැනයි. අපේ ගෙදරට යන පටුපාරේ මීටර් 700ක් විතර ඇතුළට වෙන්න පිහිටලා තිබුණේ මානෙල් ඇන්ටිලගේ නිවස. ඒක තාමත් බාගෙට හදපු සාලේ විතරක් ප්ලාස්ටර් කරපු නිහඬ ගෙයක්. ඇන්ටිගේ මහත්තයා නැති වුණාට පස්සේ ඇය තනිවම තමයි ලොකු පුතා එක්ක පවුලේ බර කරට ගත්තේ. මානෙල් ඇන්ටිට දුවලා දෙන්නෙක් හිටියා, නාමලී සහ තිලිනි. උන් දෙන්නාම මට වඩා වයසින් ටිකක් වැඩි වුණා. අපේ හිත් අතර තිබුණේ හරිම සමීප, ඒ වගේම ටිකක් අමුතු ආකාරයේ බැඳීමක්. දවසක් හවස මානෙල් ඇන්ටි අපේ ගෙදරට ආවේ හදිසි ගමනක් යන්න තියෙනවා කියලා කියන්න. නංගි, නාමලීටයි තිලිනිටයි රැට තනියම ඉන්න බයයි. ඔය දන්නවනේ අපේ ගේ තාම තාප්පවත් නෑ. පුළුවන් නම් මල්ලීව රැට එහෙ එවන්න පුළුවන්ද? ඇන්ටි අපේ අම්මගෙන් අහද්දි මගේ හිතේ කිසිම අමුත්තක් තිබුණේ නැහැ. මම ඒ වෙද්දී කැම්පස් එකේ පළමු වසරේ ඉගෙන ගන්නා තරුණයෙක්. හවස 6 විතර වෙද්දී මම මගේ බෑග් එකත් අරගෙන ඇන්ටිලගේ ගෙදරට ගියා. ඒ වෙද්දී පොඩියට වැස්සකුත් වැටෙන්න පටන් අරන්. මම දොරට තට්ටු කරද්දී නාමලී අක්කා ඇවිත් දොර ඇරියා. ඇය ඇඳලා හිටපු සරල ඇඳුම. වවා ඇගේ සුදු පිරිපුන් සිරුරට ලබා දුන්නේ අමුතුම ආකර්ෂණයක්. ඇගේ දැස්වල තිබුණේ වෙනදාට වඩා වෙනස් අමුතුම දීප්තියක්. "අක්කේ, මල්ලි ආවා." නාමලී අක්කා කුස්සිය පැත්තට කෑ ගැහුවා. එතකොටම තිලිනි අක්කා නාලා ඉවර වෙලා සාලයට ආවේ දිය රෙද්දක් ඇඳගෙන. ඇගේ තෙත කොණ්ඩයෙන් බීරෙන වතුර බින්දු ඇගේ ගත දිගේ ගලාගෙන යද්දී මට දැනුනේ මගේ හදවතේ ගැහෙන රිද්මය වෙනස් වෙනවා වගේ. තිලිනි අක්කා ටිකක් කළු වුණත් ඇයට තිබුණේ ඕනෑම කෙනෙක් මත් කරවන සුළු පෙනුමක්. රාත්‍රිය උදා වෙද්දී වැස්ස තවත් තද වුණා. විදුලිය විසන්දි වෙලා මුළු නිවසම අඳුරේ ගිලුණා. අපි සාලේ ඉටිපන්දම් එළියෙන් වාඩි වෙලා හිටියේ අමුතුම නිහඬතාවයක. ඒ නිහඬතාවය ඇතුලේ ලොකු කුණාටුවක් හැංගිලා තිබුණා. නාමලී අක්කා මගේ ළඟින්ම ඇවිත් වාඩි වුණා. ඇගේ සිරුරේ උණුසුම මට දැනෙන්න ගත්තා. තිලිනි අක්කා අඳුරේම මගේ දැස් දිහා බලාගෙන හිටියේ අමුතුම අභියෝගයක් එක්ක. "මල්ලි, ඔයාට සීතල නැද්ද?" තිලිනි අක්කා හෙමින් ඇහුවා. ඇය මගේ අතින් අල්ලලා මාව කුස්සිය පැත්තට එක්කගෙන ගියා. ඒ අඳුරු කුස්සියේදී ඇය මාව බදාගෙන මගේ තොල් මත ඇගේ සෙනෙහස තැවරුවා. මම මත් වුණා වගේ දැනුණා. එතකොටම නාමලී අක්කාත් එතනට ආවා. මම බය වුණා. ඇය කලේ hina වෙලා මගේ අනෙක් පැත්තෙන් මාව තුරුළු කරගත්ත එක. ඒ රාත්‍රිය අපි තුන්දෙනාටම සීමා වුණු රහස් ලෝකයක් බවට පත් වුණා. සැබෑ නිදහස කියන්නේ මොකක්ද කියලා මම එදා ඒ දෙන්නා අතරේ ඉගෙන ගත්තා. දවස් දෙකකට පස්සේ මානෙල් ඇන්ටි ආපහු ආවා. ඇය ගෙට ඇතුළු වෙද්දීම ඇගේ මුහුණේ තිබුණේ බැරෑරුම් පෙනුමක්. "පුතා, මම ඔයාව මෙහෙ යොවි මුර කරන්න. ඒත් ඔයා කරලා තියෙන්නේ වෙන දෙයක්." ඇන්ටි සාලේ මැද හිටගෙන අපිට සැර කළා. මගේ පපුව ගැහෙන්න ගත්තා. ඇන්ටි හැමදේම දැනගෙන හිටියා. ඇන්ටි දුවලා දෙන්නාටත් බැනලා මගේ ළඟට ඇවිත් මගේ උරහිසට අතක් තිබ්බා. "උඹලට මට වඩා දෙයක් හංගන්න බෑ. හැබැයි පුතේ, මම මේ දෙන්නාට වඩා ජීවිතය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්." ඇය කිව්වේ මගේ දැස් දිහා කෙලින්ම බලාගෙන. ඇගේ ඒ බැල්ම තුල තිබුණේ කෝපයක් නෙවෙයි, අවුරුදු ගානක තනිකමකින් පස්සේ මතුවුණු ආශාවක්. එදා රෑ මානෙල් ඇන්ටි තීරණය කළා මේ ගෙදරට තවත් රහස් අවශ්‍ය නැහැ කියලා. ඇය අපි 4 දෙනාම එකතු කරලා ජීවිතයේ අරුමය ගැන අපූර්ව පාඩමක් ඉගැන්නුවා. ඒ වාගෙට හදපු බිත්ති 4 ඇතුලේ එදා රෑ අපි ගත කළේ මගේ ජීවිතේ මම ලබපු අතිශය උද්වේගකර රාත්‍රියයි. ඇන්ටිගේ පරිණත ආකර්ෂණයත්, අක්කලා දෙන්නගේ නැයුම් සෙනෙහසත් මැද මම අතරමං වුණා. අපි 4 දෙනා අතර ඇතිවුණු ඒ අමුතු සම්බන්ධය ලෝකයාට වැරදි වෙන්න පුළුවන්, ඒත් ඒ තුලින් අපි ලැබුවේ අසීමිත සතුටක්. අද මම උපාධිධාරියෙක් වෙලා රැකියාවක් කළත් මගේ හිත තාමත් නතර වෙලා තියෙන්නේ ඒ රහස් පිරුණු නිවසේ. මම ලැබූ ඒ අත්දැකීම මට කියා දුන්නේ එකම දෙයයි, ජීවිතය කියන්නේ හිර වෙලා විඳවන්න තියෙන දෙයක් නෙවෙයි, නිදහසේ විඳින්න තියෙන දෙයක්. ගිනි ගින්දර කතාවකින් ආයේ හමු වෙමු. ඔයාලගේ හදවත් ගිනි තියෙන මම, අග්නි.